අද අපි කතා කරන්නේ ඖෂධීය ගුණයන් ලංකාවේ වෙන පළතුරක් ගැනයි. කටුවනෝදා සුවිශේෂී රසයක් මෙන්ම ගුණාත්මක භාවයකින් ඉතා ජනප්‍රිය පළතුරක් වෙනවා. මේ විද්‍යාත්මක නාමය ඇනෝනා මොරිකාටා ලෙස හඳුන්වනවා. මේ පළතුර සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 2ක් පමණ බර වන අතර කොළ පැහැති වර්ණයෙන් යුත් පළතුරක් වෙනවා. අපි දැන් කතා කරමු මේ පළතුරේ ඇති වැදගත්කම. විශේෂයෙන්ම කටුවනෝදා යනු ඉතා පෝෂණීය ඖෂධීය ගුණයන් යුත් පළතුරක්. මේ විටමින් හා කන්ජ ලවණ රසක් අඩංගු වෙනවා. විශේෂයෙන්ම විටමින් C අඩංගු වන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි. තන්තු අඩංගු වන අතර ආහාර ජීර්ණය පහසු කිරීමට මෙන්ම මලබද්ධය වළක්වනවා. මේ පොටෑසියම් අඩංගු වන අතර රුධිර පීඩනය පාලනය කිරීමට උදව් වෙනවා. ප්‍රතිඔක්සීකරණ ගුණයෙන් යුක්ත වන නිසා සිරුරේ සෛල විනාශයෙන් වළක්වනවා. දියවැඩියා පාලනය කිරීමට යම් දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම පිළිකා මර්ධනය කිරීමට හැකියාවක් පවතිනවා. ඒ වගේම කටුවනෝදා වල පත්‍රද ඖෂධීය වටිනාකමක් යුක්ත වෙනවා. වියලා තම්බා පානය කිරීම මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි වන අතර දියවැඩියාව පාලනය කිරීමටද හේතු වෙනවා. සමී ඇතිවන ආසාදන හා තුවාල සුව කිරීමට කුල අමරා ආලේප කරනු ලබනවා. මේ රසවත් පානයක් සකසා ගත හැකි අතර නොයෙකුත් ආහාර වර්ග සකසා ගැනීම සඳහා කටුවනෝදා ගෙඩියක් යොදා ගනු ලබනවා. එසේනම් මෙවැනි වැදගත් වීඩියෝවකින් ඔබ හම්බ වෙන බලාපොරොත්තු වෙමින් නැවත හමු වෙමු.